මේ മന്ത്രിවරු ගත්ත ලැප්ටොප්. එතකොට මේ മന്ത്രിවරු වරද බෙහෙත් තරම් තියෙනවා. මේ නගරාධිපතිවරු හැටියට මේ ඉන්නේ ඉන්න කට්ටිය පවා ඒකට සර්චාර්ජ් එකක් වදිලා තියෙනවා. අතිභාරයට විපක්ෂ කාර්යභාරය මම තමයි මේ ඉතර ඉෂ්ට කෙරුවේ කියලා මම විශ්වාස කරනවා. lens විපක්ෂ හිටපු മന്ത്രിවරු කිසිම විපක්ෂ කාර්යභාරයක් සිද්ධ කළේ නැහැ. මේක බලන් ඉන්න බැරි දැන් ඒ කාර්යභාරයේ බදු දෙන ජනතාව විරුද්ධ. මොකද මම මගේ ගොඩනැගිලි තුනකට සහ මගේ බිරිඳගේ තට්ටු හතරක ගොඩනැගිල්ලකට බදු ගෙවනවා. ඉතින් මේ බලන් ඉන්න බැරි කමට විපක්ෂ කාර්යභාරය මම තමයි මේ ඉතර ඉෂ්ට කෙරුවේ කියලා මම විශ්වාස කරනවා. lens මේ മന്ത്രിවරු ගත්ත ලැප්ටොප්. එතකොට මේ മന്ത്രിවරු වරද බෙහෙත් තරම් තියෙනවා. මේ නගරාධිපතිවරු හැටියට මේ ඉන්නේ ඉන්න කට්ටිය පවා ඒකට සර්චාර්ජ් එකක් වදිලා තියෙනවා. අතිභාරය වදිලා අතිභාරය වැදලා කියන්නේ මේ වැරද්ද පිළිගන්න තියෙනවා. ඉතින් ඒවා නීතිමය විදිහට අපි මේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔය වගේ දැන් සජිතේ ඉදිරිපත්ෙන් ලයිස්තුම දූෂිතයි කියලා. හිටපු ලයිස්තුවම නෙවෙයි මං හිටපු മന്ത്രിවරු හතර දෙනාම මේ දූෂිත වංචාවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒක මම වගකීමෙන් කියනවා. ඒ අවශ්‍ය කරන සියලු ලිපිලයකට මම තොරතුරු දැනගැනීමේ පනතයත් අරගෙන ඒකාව මුල් පිටවරත් මං ගාව තියෙනවා. මම හිතන්නේ ඔබතුමාලා වුණත් දකින්න ඇති පහුගිය කාලේ මාධ්‍යයට ලොකු මේවා එකක් වුණා මේ මම හෙළිදරව් කරපු මේ දේවල් මේ මට උනම් මේ අවශ්‍ය නම් ඔබතුමාලට මේදී මේකට මේ අතිරික්ත සේවකයන් 300ක් ඉන්නවා. මේගොල්ලන් කරන්නේ උදේට ඇවිල්ලා අර පිට එක දෙනවා ඊට පස්සේ ෆුට්බෝල් ගහන්න යනවා ඊට පස්සේ වෙන මොනවා හරි රස්සාවකට යනවා හවස ඇවිල්ලා අස්සම් කරනවා. ඉතින් මේ නගරේ කොහොමද පිළිසුදු කරන්නේ? 300ක් සේවකයෝ නිකන් පරිගන්නේ. මේ කාම ප්‍රශ්න තියෙනවා, ඩෙන්ගු ප්‍රශ්න තියෙනවා. ඒ වගේ සෑහෙන දේවල් කරන්න පුළුවන් දේවල් තමයි මේ දේවල් වලින් වෙලා තියෙන්නේ. ඉතින් මම ඊට පස්සේ මේ සම්බන්ධව මේ දෙන්නේ අවශ්‍යව ඔක්කොම මං ගාව තියෙනවා ලිපිලේඛන. මේවට මේ නංගන් එක්ක ඔය කියන മന്ത്രിවරු ඒතකොට ස්වාධීන කණ්ඩායමේ മന്ത്രിවරු වෙනත් පක්ෂවලින් එන മന്ത്രിවරු ඒ ඔක්කොගේම මේ හැම ලේඛනයක්ම මං ගාව තියෙනවා. ඊට අමතරව මොකද හේතුව මේ නගර සභාව පාලනය කරන්න මධ්‍යම රජයේ බලයක් අවශ්‍ය නැහැ.